තෝ මේ ඕක පිමින එකක් නෙමෙයි වෙද මහත්තයෝ. එහෙනම් මේක තමයි අරක් බෙල්ලා කියන්නේ. අපි අටේ පන්තියේ ළමයින්ට පාඩමක් තියෙනවා මේ ඔය මේ ගෝයම් කියන්නේ කමත් භාෂාව එහෙම පිළිබඳව තියෙන ඒකේ අරක් වල කියලා එකක් තියෙනවා. මේ අරක් වලේ මේ අරක් බෙල්ලයි මෙන්න මේ ලෝකඩ කෑල්ලයි තියන්නේ. ලෝබොර මේකට කියන්නේ. ලෝබොර. අර මේ අර වානේ අර අපේ යකඩ උණු කරනකොට එන ලෝබොර. ඒකෙන් උත් දැනෙනවා. ඉස්සර රජ කාලේ තිබ්බ ලෝබොර කියන්නේ. මෙන්න මේවා තමයි ඒවා. මේ ලෝබොර කෑල්ලයි. මේකේ අරමුණක් තිබ්බ මේක තමයි මේක ශාස්ත්‍රීය කියන්නේ බැත බොල් වෙන්නේ නැතුව බැත කවුරුත් හොරකම් වෙන්නේ නැතුව සත්තු බොන්නේ නැතුව ඒ වගේම යම් භූතයෝ එවුන් බැත අදින්නේ නැතුව එහෙම නැත්නම් බහිරව බැත අදින්නේ නැතුව ආරක්ෂා වෙනවා මේ අරක් බෙල්ලා තිබ්බහම. ඒකට යම් කිසි දෝෂයක් ඇති වෙනවා බැත ගොඩට හරකුන්ට ගොයම් පාගන අයට අම්බරුවන්ට වෙනවාට ඒකේ ආරක්ෂාවට තමයි මේ ලෝබොර කෑල්ල තියන්නේ. දැන් මේ බැත කියන එක සමහර අයන්ට ප්‍රශ්නයක් ඇති. ඒ කියන්නේ ගොයම් පාගනකොට ගොයම් පාගනකොට කොළේට ගොයම් කොළේට ගොයම් කොළ ඉස්සරම ගොයම් පිට තියෙනකොට ඉස්සර වෙලාම ගොයම් පිටත් එක්ක මේ අරක් බෙල්ලයි ලෝබොර කෑල්ලයි තියෙනවා. කමතේ බොහොම පිං කමතේ තියලා තමයි ගොයම් කපලා අනිත් ගොයම් තියන්නේ මේකට උඩින් තමයි රටාවකට අනුව තියන්නේ. සාදු